ඔයා ගේම් එකක් ප්ලේ කරද්දි ඇත්තටම RAM එක වෙන්නේ මොකද්ද? අද කතා කරමු ඒ ගැන. HDD එකකින් වගේම SSD එකකින් කරන්නේ ඔයාගේ data ටික delete කරනකම් permanently store කරගන්න එක. හැබැයි ඔයාගේ RAM එකෙන් කරන්නේ ඔයාගේ ගේම් එකේ තියෙන data ටික process වෙනකම් temporarily store කරගන්න එක. ඔයා ගේම් ප්ලේ කරන වෙලාවට glitch ඒ වගේම lag response time එකක් ඔයාට experience කරන්න හම්බෙලා ඇති. මේකට හේතුව RAM එක මදි වීම වෙන්න පුළුවන්. ඉතින් ඔයා දැනගෙන ඉන්න ඕනේ ගේම් ප්ලේ කරනකොට කොච්චර RAM එකක් ඔයාට ඕන වෙනවද කියලා. ඇත්තටම RAM එක නිසා ගේම් එකේ data වලට ඉක්මනින් access කරන්න හැකියාව හම්බ වෙනවා. ඉතින් ඔයා ගේමින් PC එකේ වැඩි RAM ප්‍රමාණයක් use වෙන තරමට ගේම් එකේ response time එක fast කරලා lag වෙන ප්‍රශ්නට විසඳුමක් අරගෙන දෙනවා. ඒ වගේම quality graphic එක්ක ඔයාට ගේම් එක play කරන්නත් මෙතනදී හැකියාව ලැබෙනවා. මෙතනදී මතක තියාගන්න ඕනෙම දෙයක් තමයි ඔයා මොන වගේ games play කරන ගේම කෙනෙක්ද කියන එක. ඔයා ප්ලේ කරන ගේම් එකත් එක්ක ඔයාගේ PC එකේ requirement match වෙන්නේ නැති වෙන්න පුළුවන්. ගේම් එක රිලීස් කරද්දී යාලා අනිවාර්යයෙන්ම අපිට minimum spec එකක් දෙනවා. ඉතින් ඔයාගේ ගේම් එකේ requirement වලට ඔයාගේ PC එකේ requirement ගැලපෙන්නේ නැත්නම් ඔයාට ගේම් එක play කරගන්න බැරි වෙනවා. ඔයා මතක තියාගන්න ඕනේ හොඳම කාරණාව තමයි ඔයාගේ RAM capacity වැඩි වෙන තරමට quality graphic එක්ක smooth gameplay එකක් ඔයාට අරගන්න පුළුවන් කියන එක. 8GB RAM ඇති කියලා හිතන්නේ. ඇති. හැබැයි ස්ටාර්ටින් ලෙවල් එකේ ඉන්න casual gamer කෙනෙක් නම් ඔයාලට quality graphic ඒ වගේම quality gameplay එකක් experience කරන්න නම් බැරි වෙයි. එතකොට 16GB RAM capacity එක gaming PC එකට ඇතිද? ඔව්. ගොඩක් වෙලාවට 16GB RAM capacity එකකින් ඔයාලට speed, high performance, lagging issues අඩු හොඳ gaming experience එකක් ගන්න පුළුවන්. ඒ වගේම කිසිම බාධාවක් නැතුව තවත් application run කරගන්නත් පුළුවන්. 16GB මදි කියන අයට ඔන්න තියෙනවා 32GB RAM capacity එක. 32GB RAM capacity එකකින් ඔයාට highest resolution එක ultimate gaming experience එකක් ගන්න පුළුවන්. හැබැයි මේක ටිකක් මිල අධික විකල්පයක්. DDR3, DDR4, DDR5 කියන variation වලින් එන මේ component එක multi generational component එකක්. ඉතින් ඔයා PC build එකක් කරනකොට ඔයාගේ අනිත් component එක RAM එක compatible වෙන්න ඕනේ. ඒ වගේම ඔයා තෝරගන්න process එක motherboard එකත් එක්කත් අනිවාර්යයෙන්ම RAM එක compatible වෙන්න ඕනේ. ඉතින් මේ වගේ තවත් වීඩියෝ එකකින් අපි ආයෙත් හම්බෙමු. Sri Lankan's #1 IT partner, Shama Computers, Colombo, Minuwangoda and Kandy.